සාර්ථකත්වයට ඩිස්කවුන්ට් නෑ. විශිෂ්ටත්වය සේල් වල දාන්නෙත් නෑ. එක්කෝ ඒ වෙනුවෙන් ඔබ මුළු වටිනාකම ගෙවන්න ඕනේ. නැත්නම් ඔබ අසාර්ථක මිනිහෙක් වෙන්න හිත හදා ගන්න ඕනේ. මේක ගොඩ දාගන්න නම් මුළු දවසම ඔබ ඉන්න ඕනේ ඔබේ මේ වැඩේ. හැම දවසම ඔබ ඉන්න ඕනේ ඔබේ වැඩේ. සාර්ථක වුණේ Tamanගේ හිතට හොඳයි කියලා දැනුණු දවස්වල විතරක් වැඩ කරපු මිනිස්සු නෙවෙයි. එයාලා ෆීලිං ඕසම් දවස්වලත් වැඩ කරා. ඒ වගේම ෆීලිං බෑඩ් දවස්වලත් වැඩ කරා. ඒ විදිහටම. ඇයි එහෙම කියන්නේ? ලෝක ප්‍රසිද්ධ අභිප්‍රේරක එරික් තෝමස් කියනවා ඒකට හේතුව. සමහර වෙලාවට පැහැදිලි අරමුණක් ජය ගන්න අත්‍යවශ්‍ය වෙන්නේ දක්ෂකමම නෙවෙයි. බුද්ධිමත්කමමත් නෙවෙයි. අමාරු වැඩ කරන එකමත් නෙවෙයි. දවස ගානේ එක දිගට ස්ථාවරව යම් කිසි ඵලදායී වැඩ කොටසක් කරන එක. මේකෙන් කියන්නේ මම පැය 24ම නිදා ගන්න නැතුව වැඩ කරනවා කියලාද? නෑ. ඊට වඩා ගැඹුරු අදහසක් මේකේ තියෙන්නේ. මේකේ තේරුම සාර්ථක මිනිස්සුන්ට නිවාඩු දවස් නෑ කියන එකයි. වීකෙන්ඩ්ස්, බර්ත්ඩේස්, පාටිස් මේ වගේ වෙනසක් නෑ යාලට. මොකද ලෝකෙ පෙරළුණත් එයාලා ඉන්නේ Tamanගේ වැඩේ. ඉතින් ඔබ විශිෂ්ට උනන්දුවක් ඇති කරගත්ත දවසට ඔබට ආකර්ෂණය වෙන්නේ විශිෂ්ට දේවල්. හැබැයි ඔබ සාමාන්‍යයි නම් ඔබට ආකර්ෂණය වෙන්නේ සාමාන්‍ය දේවල් විතරයි. ඔබ මොනවා කළත් මෙන්න මේ දේ මතක තියාගන්න. ඔබ තමයි ඔබේ ජීවිතයේ විධායක අධ්‍යක්ෂක සහ තීර රචකයා. ඉතින් නැගිටලා ආදායම් මාර්ගය බෙදන්න. Tamanට හොඳයි වගේ දැනෙන දේ නෙවෙයි. Tamanට ඇත්තටම හොඳ දේ තෝරගන්න. Good luck.